ගොඩක් ස්ටුඩන්ට්ස්ලාට තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න තමයි අද මම යන්නේ. මම PT කරනවද IELTS කරනවද? ඉතින් ඇත්තටම ගොඩක් ළමයි හිතන් ඉන්න වැරදි මත කීපයක් ගැන මම ඉස්සෙල්ලාම පටන් ගන්නම්. ගොඩක් අය හිතනවා මට හොඳට කම්පියුටර් නොලෙජ් එක තියෙන්න ඕන PT එක කරන්න නම්. නෑ ඔයාලට ඒක එහෙම කියන්න බෑ. මොකද දැන් මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් IELTS exam එකත් කම්පියුටර් ඩිලිවර් විතරයි ඔයගලන්ට ප්‍රොවයිඩ් වෙන්නේ ලංකාව ඇතුළතදී. ඒතර අපිට කියන්න බෑ ඔයාලට කම්පියුටර් නොලෙජ් එකක් තිබූ පමණින් ඔයාලට සූටබල් PT exam එක කියන එක. ඇත්තටම මේක තීරණය වෙන හේතු කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔයා කරන්න ඕන මොන exam එකද කියලා තීරණය කරන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි හේතුව තමයි ඔයාගේ requirement එක. ඔයාගේ වීසා රික්වයර්මන්ට් එක. ඔයා ඇප්ලයි කරන රට මොකක්ද? ඒ වීසා කැටගරි එක මොකක්ද? ඒක ඇකඩමික් රීසන් එකක්ද? එහෙම නැත්නම් ඒක ස්කිල් මයිග්‍රේෂන් එකක්ද? මෙන්න මේ වගේ රීසන්ස් කීපයක් තියෙනවා. ඒතර මේ රීසන් එක අනුව සහ ඒ රට අනුව ඔයා කරන්න ඕන එක්සෑම් එක තීරණය වෙනවා. සහ ඔයා හිතුවොත් ඔයාගේ ස්කිල් එක පැත්තෙන් මම චුට්ටක් මේ එක්සෑම්ස් දෙකේ තියෙන වෙනස පැහැදිලි කරන්නම්. IELTS කියන එක්සෑම් එක ඇත්තටම ගොඩක් ලොකු රේන්ජ් එකක වයිඩ් රේන්ජ් එක මේ ලැන්ග්වේජ් එක ටෙස්ට් කරන එක්සෑම් එකක්. හැබැයි Pearson Test of English කියන එකේදී අපිට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. මොකද මෙතනදී අපි තනිකරම බේස් වෙන්නේ AI එක, Artificial Intelligence එක. ඉතින් AI එක ඔයා මූව් වෙද්දී ඔයාට ටෙක්නික්ස් කීපයක් යූස් කරන්න පුළුවන් සාමාන්‍ය නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට උනත් වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න. එක්සාම්පල් එකක් ඔයාට සමහර තැන්වලදී විතරක් ටෙම්ප්ලේට්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් ටෙම්ප්ලේට් එකක් යූස් කරලා ඔයාට IELTS එක්සෑම් එක කරන්න ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම IELTS එක්සෑම් එකේදී වගේ ලොකු vocabulary range එකක්, ලොකු grammar range එකක් PT එක්සෑම් එකේදී ඔයාට ලැබෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔයා කම්පියුටර් එකත් එක්ක ගොඩක් ෆැමිලියර් කෙනෙක් නෙමෙයි නා. ඔයාට AI එකත් එක්ක ටිකක් මූව් වෙන්න අමාරු කෙනෙක් නම් එහෙමනම් ඔයාගේ හොඳම choice එක තමයි IELTS exam එක. මොකද IELTS exam එකේදී හම්බෙනවට වඩා ලොකු ටෙක්නොලොජි එකක් ලොකු වැඩ ටිකක් වට PT exam එකේදී කරන්න වෙනවා. සහ ලොකුම difference එක main difference එක ඇවිල්ලා කාලය. IELTS exam එකේදී සාමාන්‍යයෙන් අවම එක මොඩියුල් එකකට ඔයාලට විනාඩි 30ක් වගේ ලැබෙනවා. 30 minutes ඔයාලට යනවා listening test එකදී වගේ අනිත් ඒවට පැය භාගය ওই වගේ යනවා. එතකොට PT exam එක ගනිද්දී ඔයාලට එක component එකකට සමහරවිට හම් වෙන්නේ තප්පර 30යි, තප්පර 25යි, තප්පර 40යි. ඒතර මේ වගේ quick changes එක තමයි ඔයාලට